බොහෝ දෙනෙකුට කැරට් සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. එහෙත් සමහර අවස්ථාවලදී කැරට් ආහාරයට ගැනීම ප්‍රවේශම් විය යුතු හෝ වෛද්‍ය උපදෙස් අනුව පරිභෝජනය කිරීම සුදුසු දෙයක්. කැරට් ආහාරයට නොගත යුතු අවස්ථා හා සීමා කළ යුතු අවස්ථා තිබෙනවා. කැරට් ආසාත්මිකතාව ඇති අය සම්පූර්ණයෙන්ම කැරට් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ටයිප් 2 ඩයබටික් මෙලයිටස් එනම් දියවැඩියාව ඇති අය කැරට් යුස හෝ වැඩි ප්‍රමාණයක් නොගත යුතුයි. මධ්‍යස්ථව ගැනීම සුදුසුයි. ඒ වගේම වකුගඩු රෝගය ඇති අය අතර පොටෑසියම් සීමා කිරීමට උපදෙස් ලැබී ඇතිනම් ප්‍රමාණය ගැන වෛද්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි. වෝෆරින් වැනි ලේ කැටි ගැසීමේ වැළැක්වීමේ ඖෂධ ගන්නා අය කැරට් ඇතුළු විටමින් K අඩංගු ආහාර එකවර බොහෝ ලෙස භාවිතා කිරීම නොකළ යුතුයි. සීමා සහිතව භාවිතා කළ යුතුයි. ලදරුවන්ට කැරට් ආහාරයට දීමේදී සැලකිලිමත් විය යුතුයි. සමහර කැරට් කැබලි මගින් ඔවුන්ගේ ශ්වසනාබාධ ඇතිවෙන්න හැකියාවක් තිබෙනවා. අධික ලෙස දිගු කාලයක් කැරට් ආහාරයට ගැනීම වැඩි ප්‍රමාණයකින් භාවිතා කිරීම ඔබට සුදුසු නැත. සාමාන්‍යයෙන් කැරට් ආහාරයට ගැනීම ආරක්ෂිත සහ පෝෂ්‍යදායී. ප්‍රධාන වශයෙන් වැළකිය යුත්තේ කැරට් ආසාත්මිකතාව ඇති අයයි. අනෙක් අවස්ථාවල බොහෝ විට අවශ්‍ය වන්නේ ප්‍රමාණය පාලනය කිරීම හෝ වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීම පමණයි.